ආයුබෝවන් සුබ දවසක් සාදරයෙන් පිළිගන්නවා PG අප්ඩේට්ස් අපේ channel එකට. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ලංකාවේ කලින් දකින්නට නොලැබුණු සුපිරි ජපන් මෝටර රථයක් ගැන. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. ඉතින් මේ වාහනය තමයි Nissan Aura කියලා කියන්නේ. මේ වාහනය Nissan සමාගම විසින්ම ජපානයේ නිෂ්පාදිත අනර්ඝ මෝටර රථයක්. වගේම මේක කම්පැක්ට් හැච්බැක් ටයිප් එකට නිෂ්පාදනය කළ මෝටර රථයක්. පිටින් බැලුවම නම් අනර්ඝ ස්පෝටි ලුක් එකක් තමයි මේ වාහනේ පේන්න තියෙන්නේ. ඉතින් මේ ප්‍රීමියම් හැච්බැක් මෝටර රථය Nissan Note බේස් කරගෙන අප්ග්‍රේඩ් කරපු වාහනයක්. වාහනේ ඉදිරිපස දකින්න ලැබෙන්නේ Nissan logo එක සහිත chrome accent එකකින් තියෙන ස්පෝටි V-motion grill එකක්. ඒ වගේම ප්‍රීමියම් ලුක් එක වැඩි කරගන්න daytime running light සහිතව sleek headlights ලබා දීලා තියෙනවා. LED headlights, rear side එකේ තියෙන LED tail lights හා signature light bar එක වගේම unique spoiler එකකින්ද මේ වාහනයට ඉතාම ආකර්ශනීය පෙනුමක් ලබා දීලා තියෙනවා. ඉතින් මුලින්ම සඳහන් කළ පරිදි මේ මෝටර රථය e-power hybrid system එකක් තමයි තියෙන්නේ. 1.2 litre 3 cylinder petrol engine එකක් සහ කිලෝවොට් 100ක EM47 ඉලෙක්ට්‍රික් මෝටර එක මගින් හෝස් පවර් 136ක පවර් අවුට්පුට් එකක් වගේම නිව්ටන් මීටර් 300ක ටෝක් එකකුත් ලබා දෙනවා. මේ මෝටර රථයේ දකින්න ලැබෙන ගියර් සිස්ටම් එක ට්‍රැඩිෂනල් CVT ඔටෝමැටික් නම් නෙවෙයි. ඒ වෙනුවට සාමාන්‍යයෙන් EVs වල වගේ සිංගල් ස්පීඩ් රිඩක්ෂන් ගියර් තමයි ලැබෙන්නේ. ෆුවල් එෆිෂන්සි එක සාමාන්‍යයෙන් ලීටරයට කිලෝමීටර් 20ත් 25ත් අතර එක තමයි තියෙන්නේ. ඉතින් මේ Nissan Aura එකට ප්‍රීමියම් හයි එන්ඩ් වාහනයක වගේ ඉන්ටීරියර් ඩිසයින් එකක් ලබා දීලා තිනවා. ප්‍රධානම ලෙස ඩෑෂ්බෝඩ් එකට වුඩන් පැනල් සහ පියානෝ බ්ලැක් ෆිනිෂින් එකක් වගේම ස්ටීචින් ඩිසයින් එකක් නිසා ප්‍රීමියම් ෆීල් එකක් ලබා දීලා තිනවා. තරමක් විශාල සෙන්ටර් කන්සෝල් එකක් ලැබෙනවා. එහි මල්ටිපල් කප් හෝල්ඩර්ස්, ස්මෝල් ස්ටෝරේජ් ඒරියා එකක් වගේම පුෂ් ස්ටාර්ට් බටන් එකද ලබා ගන්න පුළුවන්. ඒ වගේම 9 inch ඩිජිටල් ඩිස්ප්ලේ එකක් ලැබෙනවා. වගේම එහි නැවිගේෂන් සිස්ටම් එකක්ද අන්තර්ගත වෙනවා. ඕඩියෝ සිස්ටම් එක ගැන කතා කළොත් Bose ටියුන් කරපු 12 ස්පීකර් ප්‍රීමියම් ඕඩියෝ සෙටප් එකක් තමයි ලබා දීලා තියෙන්නේ. විශේෂම කාරණය තමයි ෆ්‍රන්ට් සීට් වල හෙඩ්රෙස්ට් එක තුල ස්පීකර් ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඉතින් මේ වාහනය 5 දෙනෙකුට ගමන් කරන්න පුළුවන් හොඳ ඉඩකඩක් තියෙනවා. වගේම රියර් සීට් වලද හෙඩ්රෙස්ට් ලබා දීලා තියෙනවා. ඇඩ්ජස්ටබල් හෙඩ්රෙස්ට්. මේ මෝටර රථයේ සාමාන්‍යයෙන් ලීටර් 340ක වගේ ට්‍රන්ක් ස්පේස් එකක් දීලා තියෙනවා. රියර් සීට් ෆෝල්ඩ් කළා මේ ස්පේස් එක ලීටර් 700ත් 900ත් අතර ප්‍රමාණයකට වැඩි කරගන්නද පුළුවන්. ඉතින් අනිත් මෝටර රථ වගේම මේකෙත් ඔප්ෂන් අනුව මොඩල් කීපයක් බලා ගන්න පුළුවන්. මිල අඩුම ස්ටෑන්ඩඩ් වර්ෂන් එක වෙන්නේ Nissan Aura G grade එක. ඒ වගේම highest grade එක තමයි Nissan Aura Nismo Edition Sport variant motor රථය. ඔප්ෂන් ගැන කතා කරොත් climate control system, keyless entry, cruise control, lane centering, navigation system වගේම safety option විදියට automatic emergency braking, lane departure assist, lane keep assist, high beam assist වගේ ඔප්ෂන් වලින්ද මේ වාහනේ අංග සම්පූර්ණ වෙලා තියෙනවා. ඒ වගේම airbag 6ක් සහ EBD සහිත ABS brake system එකක්, vehicle stability control VSC, ISOFIX වැනි basic options සියල්ලම මෙන්න මේ Nissan Aura කියන මෝටර රථයේ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වාහනේ මිල ගැන කතා කළොත් ජපන් ඔක්ෂන් වල FOB යගේ ඇවරේජ් එකක් විදිහට තියෙන්නේ $20000ක විතර මිලක්. නමුත් යම් යම් පරස්පරතාවයන් නිසා වාහන ලංකාවට ගෙන්නන බලයලත් නියෝජිතයෝ මේ වාහනයට හරිම මිලක් ප්‍රකාශ කරන්නේ නැහැ. වාහන ලංකාවට ගෙනාවත් අපි නොදන්න හොඳ වාහනවල යම් යම් ගැටලුකාරී තත්ත්වයන් උදා වෙලා තියෙනවා. මේ වාහන ගෙන්නන නිවුස් එක එළියට ආවට පස්සේ ගොඩක් වාහන ආනයනකරුවන් මේ වාහනය ලක්ෂ 105ක් වැනි මුදලකට ලංකාවට ආනයනය කරනවා කියලා සඳහන් වුණා. නමුත් මෙන්න මේ ගැටලුකාරී තත්ත්වයන් නිසා දැන් ඔවුන් මැලිකමක් දක්වනවා මේ වාහනය ගෙන්වන්න. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මෙන්න මේ වගේ ප්‍රශ්න ඉක්මනින්ම निराකරණය කරයි කියලා රජය මැදිහත් වෙලා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාට සාධාරණයක් කරන්න ඒ වගේම දල අදහසක් ගන්න. අපි බලමු මේ වාහනේ ලංකාවට ගෙනාවට පස්සේ ගැටලු निराකරණය කළා මේ වාහනේ ලංකාවට ගෙනාවට පස්සේ මේකේ මිල ආසන්න වගේ වශයෙන් කීයක් විතර වෙයිද කියලා. ඉතින් ජපන් ඔක්ෂන් වල විකිනෙන්නේ $20000ක් විතර මම කලින් කිව්ව විදිහටම. ඒකට අපි 120ක් එකතු කරලා එන CIF value එකට අනුව බදු ගණනය කළාම එන්නේ මෙන්න මේ වගේ ගාණක්. ආසන්නව ලක්ෂ 168ක වගේ මුදලක්. ඉතින් මධ්‍යම පාන්තික මිනිස්සු වන අපිට නම් ඇත්තටම හිතා ගන්නවත් බැරි ගාණක් තමයි මේක. වාහනේ ඇත්ත වටිනාකම ලක්ෂ 65ක් විතර වෙන්නේ.
නමුත් කෝටියකටත් වඩා වැඩියෙන් බදු ගෙවන්න සිද්ධ වෙනවා අපිට මෙන්න මේ වගේ වාහනයකට. වීඩියෝ එක බලපු ඔයාලගේ අදහසුත් පල්ලෙහාන් කමෙන්ට් කරන්න. මතක ඇතුව channel එක subscribe කරන්න. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.